ආදරේ මන්දිරේ කොහොමද දුවේ දවස වෙලඳාම හොඳද? හොඳයි අම්මේ. ලොකු ලාභයක් නෑ. හැබැයි සැලකිය යුතු පාඩුවකුත් නෑ. කොහොම හරි උත්සාහ කරලා කඩේට බිස්නස් වැඩි කරගන්න වෙයි. අපිත් දැන් රස්සාවල් නොකරන එකේ මේකෙන්ම ගොඩේ එන්න වෙයි. ලබන ලාභයෙන් කොටසක් සතුන් පුතාට වෙන් කරන්න එපා. ඔව්. කඩෙන් කෑම දෙනවා වගේම පොඩි පොඩි රෙගියුලර් ඕඩර්ස් ටිකකුත් තිබුණා නම් අපිට හොඳයි. බංගලාව ජීප් එකක් ආවල් එහෙකට එනවද මන්දා? මට නම් ඕකලව පේන්න බෑ. හලෝ සෝදාස් අයියා. මොකෝ මේ ලෑලි බාගෙට වහලා. ඔහොම බෑ බිස්නස් කරන්න ලෙසටම. චාලි මොකද දැන් ඔබ ශ්‍රීවිල්ලකට ආයිබෝවන් කියලා බංගලාව ජීප් එකකින්ම ගමන? අපිට කොයි සෝදාස් අයියා බූල් බල්ලෝ මේ සම්පත් දේවි ආවා. බේබිට පොඩි ඕඩරයක් ගැන කතා කරගන්න ඕනලු සෝදාස් අයියත් එක්ක. මොන ඕඩර්ද බං එයාට? ඒවා කරදර වැඩ. යන්න ගියාන් අපිට බෑ. මොකද්ද චාලි? වජිරනන්දේ ලොකු බත් පැකට් ඕඩර් එකක්. මුළු තාරවත්තරම බත් දෙන ඕඩර් එකක්. බංගලාවේ පිට යන ඕඩර් එක මමයි ගෙනාවේ. තපා දේවි එන්න. චාලි අයියා. මොකටද බේබිය මෙතනට? දැන් කඩේ වහලානේ. ගනුදෙනු කරන වෙලාවක් නෙමෙයිනේ. ආදරේ මන්දිරේ